Hello there, welcome to eDialogues. In this video you can learn English words with Sinhala meanings. So let's start now. Like කියන්නේ කැමති කියන තේරුම. I like ice cream. මම ice cream වලට කැමතියි. Go කියන්නේ යන්න කියන තේරුම. නැත්නම් යනවා කියන තේරුමත් ගන්න පුළුවන්. Let's go to the park. අපි පාක් එකට යමුද? Come කියන්නේ එනවා කියන තේරුම. Please come here. කරුණාකර මෙහෙට එන්න. Do කියන්නේ කරන්න කියන තේරුම. I do my homework every day. මම මගේ ගෙදර වැඩ කරනවා හැමදාම. Eat කියන්නේ කනවා කියන තේරුම. I eat rice for lunch. මම බත් කනවා මගේ lunch එකට. Run කියන්නේ දුවන්න කියන තේරුම. He can run very fast. ඔහුට වේගෙන් දුවන්න පුළුවන්. Walk කියන්නේ ඇවිදින්න කියන තේරුම. We walk to school. අපි ඇවිදගෙන යනවා අපේ ඉස්කෝලේට. Play කියන්නේ සෙල්ලම් කරනවා කියන තේරුම. They play football every evening. ඔවුන් ෆුට්බෝල් සෙල්ලම් කරනවා සෑම සැන්දෑවකම. Stop කියන්නේ නවත්තන්න කියන තේරුම. Stop talking please. කරුණාකර කතා කරන එක නවත්තන්න. Look කියන්නේ බලනවා කියන තේරුම. Look at the sky. අහස දිහා බලන්න. Write කියන්නේ ලියනවා කියන තේරුම. She can write well. ඇයට හොඳට ලියන්න පුළුවන්. Sleep කියන්නේ නිදා ගන්නවා කියන තේරුම. I sleep at 10 pm. මම රාත්‍රී 10ට නිදා ගන්නවා. See කියන්නේ බලනවා කියන තේරුම. Can you see the bird? ඔයාට අර කුරුල්ලව බලන්න පුළුවන්ද? Jump කියන්නේ පනිනවා කියන තේරුම. The kids jump on the bed. ළමයි ඇඳෙන් එළියට පැන්නා. Sit කියන්නේ වාඩි වෙනවා කියන තේරුම. Please sit down. කරුණාකර වාඩි වෙන්න. Drink කියන්නේ බොන්න කියන තේරුම. I drink water. මම වතුර බොනවා. Work කියන්නේ වැඩ කරනවා කියන තේරුම. They work in an office. ඔවුන් කාර්යාලයේ වැඩ කරනවා. Help කියන්නේ උදව්වට කියන තේරුමක් තියෙනවා. Can you help me? ඔයාට පුළුවන් ද මට උදව් කරන්න? Learn කියන්නේ ඉගෙන ගන්නවා කියන තේරුම. I learn new words every day. මම අලුත් වචන ඉගෙන ගන්නවා හැමදාම. Happy කියන්නේ සතුටුයි කියන තේරුම. She is very happy today. ඇය අද ගොඩක් සතුටින් ඉන්නවා. Sad කියන්නේ දුකයි කියන තේරුම. He looks sad. ඔහු දුකෙන් ඉන්නේ. Angry කියන්නේ තරහයි කියන තේරුම. තරහ යනකොට කියලා කියනවා. Don't be angry. තරහ ගන්න එපා. Slow කියන්නේ මන්දගාමී නැත්තම් හෙමින් කියන තේරුම. The turtle is slow. මේ කැස්බෑවා හෙමින් තමයි යන්නේ. Fast කියන්නේ වේගවත් කියන තේරුම. වේගෙන් ගිල ගන්නත් පුළුවන්. Cheetahs are fast animals. Cheetah කියන්නේ ගොඩක් fast. එතන speed. වේගෙන් දුවන්න පුළුවන් සත්තු జాතියක්. Hot කියන්නේ උණුසුම්. The soup is hot. මේ සුප් එක ගොඩක් රස්නේ. Cold කියන්නේ සීතලයි කියන තේරුම. The water is cold. මේ වතුර සීතලයි. Fun කියන්නේ විනෝදජනකයි කියන තේරුම. That game was fun. ඒ ක්‍රීඩාව ගොඩක් විනෝදජනකයි. Smart කියන්නේ බුද්ධිමත් කියන තේරුම. She is a smart girl. ඇය බුද්ධිමත් ළමෙක්. නැත්නම් ඇය බුද්ධිමත් ගැහැණු ළමෙක්. Big කියන්නේ විශාලයි කියන තේරුම. The elephant is big. මේ අලියා ගොඩක් විශාලයි. Small කියන්නේ කුඩා කියන තේරුම. My bag is small. මගේ බෑග් එක ගොඩක් කුඩයි. Long කියන්නේ දිගු කියන තේරුම. The road is long. මේ පාර ගොඩක් දිග පාරක්. Short කියන්නේ කෙටි කියන තේරුම. He wrote a short message. ඔහු ඉතා කෙටි මැසේජ් එකක් ලිව්වා. Good කියන්නේ හොඳයි කියන තේරුම. That's a good idea. ඒක ගොඩක් හොඳ අයිඩියා එකක්. Bad කියන්නේ නරකයි කියන තේරුම. This is a bad habit. මේක නරක පුරුද්දක්. Love කියන්නේ ආදරය කියන තේරුම. I love my family. මම මගේ පවුලට ආදරේ. Hate කියන්නේ වෛර කරනවට කියන තේරුම.
තදින් අකමැති කියන්නත් පුළුවන් මේකට. I hate being late. මම පරක්කු වෙලා යනවට තදින් අකමැති. Make කියන්නේ හදන්න කියන තේරුම. Let's make a cake. අපි කේක් එකක් හදමු. Take කියන්නේ ගන්න කියන තේරුම. Please take your seat. කරුණාකර ඔබගේ සීට් එකට යන්න. මෙතන සීට් එකට ගත්තොත් මේ ටේක් කියන ගන්න වුණාට සීට් එක ගාවට යන්න ඒ තේරුම ගන්නත් පුළුවන්. give කියන්නේ දෙන්න කියන තේරුම. give me the pen. මගේ පෑන දෙන්න. expose කියන්නේ හෙලි කරනවට කියන තේරුම. he expose everything. ඔහු හැමදේම හෙලි කරා. no කියන්නේ දන්නවා කියන තේරුම. I know the answer. මම පිළිතුර දන්නවා. tell කියන්නේ කියන්න කියන තේරුම. tell me a story. මට කතාවක් කියන්න. call කියන්නේ අමතන්න කියන තේරුම. please call me later. කරුණාකර පසුව අමතන්න. hear කියන්නේ අහන්න කියන තේරුම. did you hear that sound? ඔයාට ඒ සද්දේ ඇහුණද? දැන් did තියෙන හින්දා ඇහුණද කියලා තමයි කියන්න ඕන. අතීතෙන්න තියෙන්නේ. ask කියන්නේ අහනවට කියන තේරුම. Can I ask you a question? මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? show කියන්නේ පෙන්වන්න කියන තේරුම. show me your drawing. ඔයා ඇඳ චිත්‍රයක් තියෙනවා නම් ඒක මට පෙන්වන්න. buy කියන්නේ මිලදී ගන්නවට. I want to buy a new bag. මට අලුතෙන් බෑග් එකක් මිලදී ගන්න අවශ්‍යයි. want කියන්නේ අවශ්‍යයි කියන තේරුම. I want a new phone. මට අලුත් දුරකථනයක් අවශ්‍යයි. close කියන්නේ වහනවට කියන තේරුම. close the window please. කරුණාකර ජනේලය වහන්න. start කියන්නේ ආරම්භ කරනවා නැත්නම් පටන් ගන්නවට කියන තේරුම. let's start the game. දැන් තරඟය පටන් ගමු. wait කියන්නේ ඉන්නවට කියන වචනේ. wait for me. මං එනකන් ඉන්න. meet කියන්නේ හමු වෙනවා නැත්නම් මුණ ගැහෙනවා කියන තේරුම. I will meet you tomorrow. මම ඔයාව හෙට හම්බෙන්නම්. live කියන්නේ ජීවත් වෙනවට කියන තේරුම. I live in Colombo. මම ජීවත් වෙන්නේ කොළඹ. move කියන්නේ චලනය කරනවා නැත්නම් හෙලවෙනවා කියන වචනය. we need to move the table. අපිට මේ මේසය මෙහාට ගෙනියන්න ඕනේ. turn කියන්නේ හැරෙනවට කියන වචනේ. turn left at the corner. එක ළඟින් වමට හැරෙන්න. stand කියන්නේ නැගී සිටිනවට කියන වචනේ. stand up straight. කෙලින් සිට ගන්න. smile කියන්නේ සිනහ වෙනවට කියන වචනේ. she gave me smile. ඇය මට සිනාවක් පෑවා. cry කියන්නේ අඬනවට කියන තේරුම. the baby began to cry. පොඩි ළමයා අඬන්න පටන් ගත්තා. laugh කියන්නේ hina වෙනවට කියන වචනේ. we laugh at funny jokes. අපි ඒ funny jokes වලට සිනාසුණා. sing කියන්නේ ගායනා කරනවට කියන වචනේ. I like to sing song. මම සින්දු ගායනා කරන්න කැමතියි. dance කියන්නේ නටනවට කියන වචනේ. they dance very well. ඔවුන් හොඳට නටනවා. drive කියන්නේ පදවනවට කියන වචනේ. he can drive a car. ඔහුට කාර් එක එලවන්න පුළුවන්. ride කියන්නේ පදිනවට කියන වචනේ. I ride my bike every day. මම මගේ මෝටර් සයිකලය පදිනවා හැමදාම. fly කියන්නේ පියාසර කරනවට පියාඹනවට කියන්නත් පුළුවන්. birds fly in the sky. කුරුල්ලෝ අහසේ පියාඹනවා. swim කියන්නේ පීනනවට කියන වචනේ. can you swim? ඔයාට පීනන්න පුළුවන්ද? climb කියන්නේ නගිනවට කියන වචනේ. he can climb trees. ඔහුට ගස් නගින්න පුළුවන්. begin කියන්නේ ආරම්භ කරනවට කියන වචනේ. we begin at 9 am. අපි ඒක ආරම්භ කරනවා උදේ 9ට. finish කියන්නේ අවසන් කරනවා. I will finish my work soon. මම මගේ රැකියාව එහෙම නැත්නම් මම මගේ වැඩ ටික අවසන් කරනවා ළඟදිම. bring කියන්නේ ගේනවා. please bring your book. කරුණාකර ඔබේ පොත ගේන්න.
carry කියන්නේ රැගෙන යනවා. Can you carry this bag? ඔයාට මේ බෑග් එක ගෙනියන්න පුළුවන්ද? Build කියන්නේ ගොඩනගනවා. They build houses. ඔවුන් ගෙවල් හදනවා. Break කියන්නේ බින්දිනවට කියන වචනේ. Don't break the glass. මේ වීදුරුව කඩන්න එපා. Cook කියන්නේ උයනවට කියන වචනේ. My mom can cook well. මගේ අම්මට හොඳට උයන්න පුළුවන්. Draw කියන්නේ අඳිනවට කියන වචනේ. I like to draw pictures. මම පින්තූර අඳින්න කැමතියි. Paint කියන්නේ තීන්ත ගන්නවා. She will paint the wall. ඇය බිත්තිය paint කරයි. Wash කියන්නේ සෝදනවට කියන වචනේ. I wash my hands. මම මගේ අත් දෙක සෝදනවා. Clean කියන්නේ පිරිසිදු කරනවා. I clean my room every day. මම මගේ කාමරය පිරිසිදු කරනවා හැමදාම. Cut කියන්නේ කපනවට කියන දේ. Cut the paper here. මේ කොලේ මෙතනින් කපන්න. Grow කියන්නේ වගා කරනවට කියන වචනේ. Plants grow with water. ශාක වතුරත් සමග වගා කරන්න පුළුවන්. Fall කියන්නේ වැටෙනවට කියන එක. Leaves fall in autumn. Autumn season එකේදී කොළ වැටෙනවා. Catch කියන්නේ අල්ලනවට කියන තේරුම. Catch the ball. මේ බෝලේ අල්ල ගන්න. Throw කියන්නේ විසි කරනවට කියන වචනේ. Don't throw stones. ගල් විසි කරන්න එපා. Choose කියන්නේ තෝරා ගන්නවට කියන තේරුම. Choose your favorite color. ඔයාගේ කැමතිම පාට තෝරගන්න. Pick කියන්නේ තෝරගන්නවට කියන තවත් වචනයක්. Pick a number. නම්බර් එකක් තෝරගන්න. Show කියන්නේ පෙන්වනවට කියන වචනේ. Show me your drawing. ඔයා ඇඳපු චිත්‍රය නැත්නම් ඇඳපු දේ මට පෙන්වන්න. Hide කියන්නේ සංගවනවට කියන වචනේ. Let's hide behind the door. දොර එහා පැත්තේ සංගවෙමු. Search කියන්නේ සොයනවට කියන වචනේ. I need to search for my keys. මට මගේ අතුරු ටික හොයන්න අවශ්‍යයි. Find කියන්නේ සොයනවට කියන වචනේ. I can't find my phone. මට මගේ දුරකථනය සොයාගන්න බෑ. Lose කියන්නේ පාඩු වෙනවට කියන වචනේ. නැත්තම් නැති වෙනවට කියන තේරුමත් ගන්න පුළුවන්. Don't lose your ticket. ඔයාගේ ටිකට්ස් ටික නැති කරගන්න එපා. Win කියන්නේ දිනනවා. We want to win the game. අපිට මේ තරගය දිනන්න අවශ්‍යයි. Guess කියන්නේ අනුමාන කරනවට කියන වචනේ. Can you guess the answer? ඔයාට පිළිතුර අනුමාන කරන්න පුළුවන්. Hope කියන්නේ බලාපොරොත්තු වෙනවා. I hope it doesn't rain. මම බලාපොරොත්තු වෙනවා වහින එකක් නෑ කියලා. Plan කියන්නේ සැලසුම් කරනවා කියන වචනේ. Let's plan the trip. චාරිකාව සැලසුම් කරමු. Try කියන්නේ උත්සාහ කරනවට කියන වචනේ. Try again. You can do it. නැවත උත්සාහ කරන්න. ඔයාට ඒක කරන්න පුළුවන්. Study කියන්නේ ඉගෙන ගන්නවට කියන වචනේ. I study English every day. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හැමදාම. Listen කියන්නේ සවන් දෙනවට කියන වචනේ. Listen to the teacher carefully. ගුරුවරයාට හොඳට හොඳින් සවන් දෙන්න. End කියන්නේ අවසන්. The show will end soon. මේ වැඩසටහන දැන් ඉවර වෙන්නයි යන්නේ. Understand කියන්නේ තේරුම් ගන්නවා කියන වචනේ. Do you understand the question? ඔයාට ප්‍රශ්නය තේරුම් ගන්න පුළුවන්ද? Sell කියන්නේ විකුණනවට කියන වචනේ. They sell fruits in the market. ඔවුන් පළතුරු මාකට් එකේ විකුණනවා. Remember කියන්නේ මතක තබා ගන්නවා. Remember to bring your book. මතක තියාගෙන පොත අරන් එන්න. Forget කියන්නේ අමතක කරනවට කියන වචනේ. Don't forget your homework. ගෙදර වැඩ කරන්න අමතක කරන්න එපා. Tall කියන්නේ උසයි කියන තේරුම. That building is very tall. අර building එක නැත්නම් අර ගොඩනැගිල්ල ගොඩක් උසයි. Young කියන්නේ තරුණ කියන වචනේ. The young boy is playing outside. අර තරුණ පිරිමි ළමයා එළියේ සෙල්ලම් කරමින් ඉන්නවා.
tired කියන්නේ මහන්සිය කියන තේරුම. I feel tired after running. දිවීමෙන් පසුව මට මාන්සියක් දැනෙනවා. hungry කියන්නේ බඩගිනේ කියන තේරුම. The baby is hungry and crying. මේ පොඩි ළමයා බඩගින්නේ සහ අඬමින් ඉන්නවා. thirsty කියන්නේ පිපාසය කියන වචනේ. I am thirsty. I need some water. මට පිපාසය ඇති වෙලා තියෙන්නේ. මට වතුර අවශ්‍යයි. dirty කියන්නේ අපිරිසිදු කියන වචනේ. Your shoes are dirty. Please clean them. ඔයාගේ සපත්තු අපිරිසිදුයි. කරුණාකර ඒවා පිරිසිදු කරගන්න. beautiful කියන්නේ ලස්සනයි කියන තේරුම. The flowers are beautiful in spring season එකේදී මල් ගොඩක් ලස්සනයි. ugly කියන්නේ කැතයි කියන වචනය. That old house looks ugly. මේ පරණ ගෙදර පේන විදිහට කැතයි. left කියන්නේ වම කියන තේරුම. Turn left at the next street. ඊළඟ පාරෙන් වමට හැරෙන්න. right කියන්නේ දකුණ. The bookstore is on the right side. පොත් සාප්පුව තියෙන්නේ දකුණු පැත්තේ. inside කියන්නේ ඇතුළත කියන වචනේ. Please come inside the house. කරුණාකර ගෙදර ඇතුළට එන්න. outside කියන්නේ පිටත කියන වචනේ. The kids are playing outside. ළමයි එළිය සෙල්ලම් කරමින් ඉන්නවා. up කියන්නේ ඉහළට යනවාට කියන වචනේ. Look up the sky. අහස උඩ බලන්න. down කියන්නේ පහළට කියන වචනේ. The ball rolled down the hill. බෝලය කන්දෙන් පෙරලලා පහළට එනවා. above කියන්නේ උඩින් කියන වචනේ. The picture hangs above the bed. පින්තූරය ඇඳට උඩින් එල්ලලා තියෙනවා. below කියන්නේ පහතින් නැත්නම් පහළින් කියන තේරුම. The basement is below the ground. basement floor එක ground floor එකට වඩා පහළින් තියෙන්නේ. over කියන්නේ උඩින් කියන තේරුම. The plane flew over the mountains. අහස් යානාව කඳුවලට උඩින් පියාසර කරා. under කියන්නේ යටින් කියන තේරුම. The cat is hiding under the table. පූසා මේසයට පහලින් හැංගිලා ඉන්නවා. before කියන්නේ කලින් කියන තේරුම. Finish your work before dinner. ඔයාගේ වැඩ ටික ඩිනර් එකට කලින් ඉවර කරන්න. always කියන්නේ සෑම විටම හැම වෙලේම කියන තේරුම. I always brush my teeth in the morning. මම හැම වෙලේම උදේට මගේ දත් ටික මදිනවා. open කියන්නේ විවෘත කරනවට කියන වචනේ. Please open the door. කරුණාකර දොර විවෘත කරන්න.